Hi guys! ඕගොල්ලෝ විශ්වාස කරනවද අපේ ගෙදරට අපි ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් ගෙවන්න නැහැ කිව්වොත් අපේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක 0 කිව්වොත් ඕගොල්ලෝ විශ්වාස කරනවද? ඇත්තටම කොහොමද එහෙම උනේ? විශේෂයෙන්ම මෙන්න මේ විදිහට AC දෙකක්ම පාවිච්චි කරද්දි අන්න ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. දිගටම වීඩියෝ එක බලන්න එහෙනම් ඕගොල්ලොන්ට මේක අනිවාර්යෙන් වැදගත් වෙයි. මේ තියෙන්නේ අපේ ගෙදර ඉලෙක්ට්‍රිසිටි බිල් එක 0 වුණේ කොහොමද කියන එකේ රහස. ඉතින් අපි අපේ ගෙදරට සෝලර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරලා තමයි තියෙන්නේ. අපි ඇත්තටම ඉඩමක් ගන්න කලින් ඉඳන්ම ප්ලෑන් කරපු ලොකුම දෙයක් තමයි මේ සෝලර් සිස්ටම් එක. අපි කවදා හරි ගෙයක් හදන කාලෙක අනිවාර්යෙන් අපේ ගෙදරට සෝලර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරනවා කියලා අපි එදා ඉඳන්ම තීරණය කරලා හිටියේ. ඉතින් අපි මේ ප්ලෑන් කරපු විදිහටම අපි අපේ ගෙදරට සෝලර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරා. ඉතින් අපි අපේ සෝලර් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන වැඩේට තෝරගත්තේ හේලිස් ආයතනය. ඉතින් ඕගොල්ලොත් සෝලර් එකක් වගේ දෙයකට යනවා නම් අනිවාර්යයෙන්ම කාලයක් පැවතගෙන එන වගකීමක් තියෙන ආයතනයක් සමග සම්බන්ධ වෙලා මේ දේ කරගන්න. මොකද ඒ ආයතන කාලයක් පැවතෙන්න ඕනේ අපිට මේ වගේ රිපෙයාර්ස් ආවොත් ඒ දේවල් ඉස්සරහට කරගන්න. ඒ හින්දා ගොඩක් කම්පැනිස් තියෙනවානේ අද තියෙනවා හෙට නැහැ. ඒ හින්දා ඒ වගේ කම්පැනිස් වලට මේ සම්බන්ධ වෙන්නේ නැතුව හේලිස් වගේ කාලයක් පැවතගෙන එන විශ්වාස කරන්න පුළුවන් කම්පැනි එකක් එක්ක එකතු වෙලා මේ දේ කරගන්න. මොකද මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒ හින්දා අපි හොඳට කල්පනා කරන්න ඕනේ අපි මොකද්ද මේක බාර දෙන කම්පැනි එක කියන එක. ඒක ගොඩාක් වැදගත්. ඉතින් අපි දැන් බලමු අපේ මේ සෝලර් සිස්ටම් එක මොන වගේද කියලා. අපි අපේ ගෙදරට සවි කරලා තියෙන්නේ කිලෝවොට් 5ක සෝලර් සිස්ටම් එකක්. ඉතින් මේ කිලෝවොට් 5 සෝලර් සිස්ටම් එකට අපි එක්ස්ට්‍රා පැනල් දෙකකුත් ඇඩ් කරලා තමයි ඉන්ස්ටෝල් කරගත්තේ. අපි එක්ස්ට්‍රා පැනල් දෙකක් ඇඩ් කරේ ජෙනරේට් වෙන යුනිට්ස් ගන්න තව ටිකක් වැඩිපුර ජෙනරේට් කරගන්න. මේක ටිකක් එක්ස්පෑන්ඩ් කරගන්න. අපිට මේ එක්ස්ට්‍රා අපි ඇඩ් කරපු එක පැනල් එකකට රුපියල් 55000ක මුදලක් කොස්ට් වුණා. එතකොට අපිට මේ සම්පූර්ණ සෝලර් සිස්ටම් එකම ඉන්ස්ටෝල් කරගන්න ගිය මුළු වියදම 9,50,000යි. 9,50,000ක් වගේ මුදලකට ඕගොල්ලොන්ටත් පුළුවන් කිලෝවොට් 5ක සෝලර් සිස්ටම් එකක් ඕගොල්ලොන්ගේ ගෙදරටත් සවි කරගන්න එක්ස්ට්‍රා පැනල් දෙකකුත් එක්ක. ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට වැඩිපුර යුනිට්ස් ගාණක් අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. අපි මේ සෝලර් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන වැඩේ කරගත්තේ හේලිස් ආයතනයේ ඒජන්ට් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා. අපිට මේක සම්බන්ධව කොහෙටවත් මොන දෙයකටවත් යන්න අවශ්‍ය වුණේ නැහැ. අපිට කරගන්න තිබ්බ එකම දේ තමයි අපි ටෙම්පරරි අරන් තිබ්බ ඉලෙක්ට්‍රිසිටි ලයින් එක පර්මනන්ට් කරගන්න එක. එතනින් එහාට හැම දෙයක්ම සිද්ධ වුණේ මේ ඒජන්ට් හරහා. ඒගොල්ලෝ තමයි කරන්න ඕන දේවල් හැම දෙයක්ම ඒ විදිහට ඒ පිළිවෙලට අපිට කරලා දෙන්නේ. ඉතින් අපි දැන් බලමු අපි මේ ඉන්ස්ටෝල් කරලා තියෙන සෝලර් සිස්ටම් එක මොන වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි මේ පැනල් 10ක් එක්ක අපි කරගත්ත සෝලර් සිස්ටම් එක කිලෝවොට් 5 ඕගොල්ලොන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි පැනල් 10ක්ම දාලා තියෙන නිසා මේ පැනල් 10ෙන්ම දවසකට සාමාන්‍ය දවස් නම් දවසකට යුනිට්ස් 20ත් 25ත් අතර වගේ යුනිට්ස් ප්‍රමාණයක් ජෙනරේට් වෙනවා. මුළු මාසෙටම ඕගොල්ලොන්ට පැනල් 10කින් 650ක් යුනිට්ස් 650ක පමණ ප්‍රමාණයක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ ජෙනරේට් වෙන යුනිට්ස් ගාන කොහොමද කියලා ඔයාලට මෙන්න මේ ඇප් එක හරහා බලා ගන්න පුළුවන්. මේ Solax කියන ඇප් එකෙන් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් දිනපතා කොහොමද මේ සෝලර් එකෙන් ජෙනරේට් වෙලා තියෙන යුනිට්ස් ගාන කියලා. ඕගොල්ලන්ට දැන් මේ පේන්නේ අපේ අද දවසේ ජෙනරේට් වෙලා තියෙන යුනිට්ස් ප්‍රමාණය. යුනිට්ස් 23ක් ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ගිය මාසේ කොහොමද කියලා. ගිය මාසේ සම්පූර්ණ ජුනි මාසෙට සම්පූර්ණ යුනිට්ස් 503ක් අපේ සෝලර් එකෙන් ජෙනරේට් වෙලා තියෙනවා. ඒ ඇයි කියලා කිව්වොත් වැහිබර දවසුත් අතරින් පතර තිබුණු නිසා. මේ වගේ ග්‍රිඩ් එකකින් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් දිනපතා කොහොමද මේ ජෙනරේෂන් එක වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේ ග්‍රිඩ් එකේ සමහර දවස් තියෙනවා 23, 25, 24 ඔය වගේ යුනිට්ස් ජෙනරේට් වෙච්ච දවස්. සමහර දවස් තියෙනවා යුනිට්ස් 3යි ජෙනරේට් වෙලා තියෙන්නේ. මොකද ජුනි මාසේ ගොඩක් වැහිබර දවස් තිබුණා. ඉතින් මේ වැහිබර දවසුත් එක්ක සම්පූර්ණ යුනිට්ස් 503ක් දක්වා අපේ සෝලර් එකෙන් අපිට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් වැහිබර කාලගුණ තත්ත්වයෙන් උත්තේදී ජුනි මාසේ 503ක් ජෙනරේට් වෙලා තියෙනවා කියන්නේ ඇත්තට මේක හොඳ නම්බර් එකක්. සාමාන්‍යයෙන් ගෙදරක යුනිට්ස් 500ක් දක්වා කන්සියුම් කරන්න යන්නේ අනිවාර්යෙන් ඊට අඩු යුනිට්ස් ප්‍රමාණයක් තමයි කන්සියුම් වෙන්නේ. ඉතින් 503ක් දක්වා අපේ ජෙනරේට් වෙලා තියෙනකොට අපේ කන්සියුම් කරලා තියෙන යුනිට්ස් ප්‍රමාණය මේ
ප්‍රොඩියුස් කරලා තියෙන යුනිට්ස් වලින් අඩු කරලා ඉතුරු යුනිට්ස් වලට අපිට ඒගොල්ලොන්ගෙන් පේමන්ට් එකක් ලැබෙනවා. ඉතින් මේකේ තියෙන එක්ස්ට්‍රා බෙනිෆිට් එක තමයි ඒ ලැබෙන පේමන්ට් එකෙන් අපිට පුළුවන් අපේ වෙනත් බිල් එකක් කවර් කරගන්න. ඉතින් තව දෙයක් තමයි ඔයාලට කන්සියුම් කරපු යුනිට්ස් ගානත් මේ ඇප් එක හරහාම බලා ගන්න පුළුවන්. මේ කන්සියුම්ඩ් යටතේ ඒකට වෙනම මීටර එකක් තියෙනවා. ඒක සවි කරගන්න ඕනේ. අපි ඒ මීටර එක සවි කරලා නැති හින්දා තමයි ප්‍රොඩියුස් කරපු යුනිට්ස් ගානම මේ කන්සියුම්ඩ් යටතේත් මේ ඇප් එකේ පෙන්වන්නේ. ඉතින් ඒ අපි කන්සියුම් කරපු යුනිට්ස් ගාන නෙමෙයි එතන පෙන්වන්නේ. අර අපේ ඒ මීටර එක නැති නිසා ඇප් එකේ පෙන්වන්නේ දෙකම එකම නම්බර් එකෙන්. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මේ ඇප් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඔයාලටත් ඔයාලගේ ගෙදරට සෝලර් සිස්ටම් එකක් සවි කරගන්න හැකියාවක් තියෙනවා නම් ඒක මාරම වටිනවා ගයිස්. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් කිලෝවොට් 5ක සෝලර් සිස්ටම් එකක් කියන්නේ සාමාන්‍ය ගෙදරකට හොඳටම ප්‍රමාණවත්. ඒකෙන් තව එක්ස්ට්‍රා මුදලකුත් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ඔයාලගේ තව බිල් එකක් කවර් කරගන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඕගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මේකෙන් ඔයාලට යම්කිසි දෙයක් දැනගන්න පුළුවන් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ යාළුවා අතරත් මේක ෂෙයා කරගන්න හැමෝටම මේ ගැන දැනගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්. බයි.